තාත්තා මැරිලා. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. කොතනද? ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. ආත්මය එතන. හැබැයි තාත්තට මොකුත් නැහැ. ටෙන්ටිගෝ නෙළුම් කුලන කියන්නේ ලංකාවේ සිනමාවට අලුතෙන්ම දායද කරන චිත්‍රපටයක්. ඉලංගොරාම අධ්‍යක්ෂණය කරන හිරන්‍ය පෙරේරා නිෂ්පාදනය කරන චිත්‍රපටයක්. ලංකාවේ සාමාන්‍යයෙන් දකින්න නැති ජෝන්ර් එකක චිත්‍රපටයක්, බ්ලැක් කොමඩි කියන ජෝන්ර් එකේ. මේක ලංකාව ලෝකෙට ගෙනියන ෆිල්ම් එකක් කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. මොකද දැනටම මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ ෆිල්ම් එකක් වෙන භාෂාවලින් ලෝකේ රිලීස් වෙන්නේ, රීමේක් වෙන්නේ. ඉන්දියාවේ, ඉතාලියේ, ඇමරිකාවේ, ස්පාඤ්ඤේ වගේ තැන්වල මේ ෆිල්ම් එක ආපහු හැදෙනවා. ඉලංගෝ රාම්ගේ ෆිල්ම් එක. ඒත් එක්කම කියන්න ඕනේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකම්ම බඩල්ලන් hina වුණා. හොඳටම එන්ජොයි කරන්න පුළුවන් ෆිල්ම් එකක්. ඔයගොල්ලෝ මීට කලින් මේ වගේ අත්දැකීමක් විඳලා නැහැ. ඉතින් ආරාධනා කරනවා ලංකාවේ ප්‍රේක්ෂකයින්ට ඉලංගෝ රාම්ගේ ටෙන්ටිගෝ නෙළුම් කුලන පුළුවන් ඉක්මනට ඇවිල්ලා බලන්න කියලා. තාත්තා මැරිලා. ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. Subscribe now. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. තාත්තා ටිකක් උසයිනේ. එයාගෙන් කී පොල්ලක් ටිකක් දිග වැඩි.